ගෙදර වෙලා උඩ බලන් නිකන් ඉන්නේ කාමරයක් අස්පස් කරගෙන ගෙදර වැඩ කර උදව් කරොත් නරකට හිටි. මං ඊට වඩා ලොකු වැදගත් වැඩක් තාත්තා මට බාධා කරන්න එපා දැන් නම්. මොකද්ද මේ වැදගත් වැඩේ? අටමකට දවසම ඕව ඉන්නේ. නෑ මම රැප් එක කියන ගමන් ඉන්නේ අන්තිම හරිය ගන්න. ඒකින්ද මං කිව්වනේ බාධා කරන්න එපා. රැප් එක දීපම් බලන්න බෑ වැදගත් රැප් එක. තාත්තලාට මෙව්වා දෙරෙන්නේ නෑ මෙව්වා ගෑන්ග්ස්ටර් රැප් මා ගෑන්ග්ස්ටර් මිනිමගේ කවුසන් මම උරන්නේ ගංජා මගේ ප්‍රියතම නළුවා රංජා මොනවද යකෝ මේ ලියලා තියන්නේ මං කිව්වනේ තාත්තලා ඔය ගෑන්ග්ස්ටර් රැප් ලියන්නේ ඕක තමයි තාත්තලෝ තේරෙන්නෙත් නෑ වින්නට උත්සාහ කරන්නත් එපා තාත්තලා දන්නෙත් නෑ දන්නේ තේරෙන්නේ මම දන්නේ මොනවද තේරෙන්නේ මොනවද කියලා මම උඹට රැප් එකකින්ම කියලා දෙන්න මගේ වාරේ හොඳට අහගෙන හිටපන් මම කියන්න යන දේ මෙහෙම හිටියොත් ගෙදරට වෙලා දෙයියොත් දන්නේ ඔබට වෙන දේ උදේ නැගිටපු වෙලේ ඉඳන් මේ ෆෝන් එක අතේ ඉන්ටර්නෙට් Facebook Instagram ද ඔබේ ජීවිතේ ඊට වටපිට බලපන් ඔබේ කාමරේ හැටි කිලුටු ඇඳුම් හැම තැනම මේස උඩ උණු බෙටි ඊයේ ඒක බිව්ව කොප් එක උදේ කාපු රොටි එහෙම ගියොත් ඔබට කන්න වෙන්නේ සමාජයෙන් ගුටි පියදා කරලා ඉගෙනුවට ඉගෙන ගත්ත දෙයක් නෑ ඔය කාල කන්දි ජීවිතවලින් රටකට බාබා රැප් කරන්නේ මම කියන දේ සමාජයට වැඩක් නැතම් වඩා හොඳයි වාතාපා කරන දේ මොකක්ුණක් කරන්න ඕනේ හරියට වෙන උන් කරන වට නොකර කරන පළියට සාර්ථක මිනිස්සු ලෝකේ කොයි තරම්